මේ තියෙන්නේ ඔනලගේ ඔන X7D කිනි ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේක මේ දවස්වල ලංකාවේ මාකට් එකේ සෙල් වෙන ෆෝන් එකක්. සාමාන්‍ය මේක රුපියල් 60000කට වගේ අපිට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ෆෝන් එක ගන්න හිතන්නේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් සාමාන්‍ය රුපියල් 60000කට වගේ ෆෝන් එකක් අලුතෙන්ම ගන්න හිතන්නේ ඉන්න කෙනෙක් නම් මේ අද ගෙන වීඩියෝ එකට ගොඩක් වැදගත්යි. ඉතින් අද මේ වීඩියෝ එකේ මේ ෆෝන් එක සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කතා කරනවා. මේකේ තියෙන ෆීචර්ස් මොනවද? මේකේ ස්පෙක්ස් මොනවද? මේකේ හොඳ නරක මොනවද? මේකේ තියෙන අඩුපාඩු මොනවද? ඒ වගේම ගෙවන මිලට මේ ෆෝන් එක වටිනවද කියලා මේ වගේ හැමදේම මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව කතා කරනවා. ඉතින් අන්න හින්දා වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒතරාට මේ ෆෝන් එක සම්බන්ධව හොඳ මට්ටමක අදහසක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් කතා කරලා බලමු මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව කතා කරන්න තියෙන හැමදේම. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේ ෆෝන් එකේ 5G version එකකුත් වෙනමනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ ෆෝන් එක ගැන නෙමෙයි. මේකෙම 4G මොඩල් එක ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. මුලින්ම මෙන්න මේ ෆෝන් එකේ තියෙන බොඩි එක සහ ඩිසයින් එක සම්බන්ධයෙන් කතා කරලිමු වෙනදා කතා කරනවා වගේම. ඉතින් මේකෙදි අපිට ඕනලට යුනික් ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඩිසයින් එක පැත්තෙන් ලොකුවට දෙයක් කතා කරන්නේ නැහැ ඇත්තටම. මේ ෆෝන් එක ගන්න නම් කලර්ස් කීප එක අපිට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ කලර්ස් තමයි desert gold, ocean shine, ඒ වගේම silver, ඒ වගේම මෙන්න මේ velvet black කියන කලර්ස් හතරෙන් වට කැමති කලර් එකකින් මෙන්න මේ ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ ප්‍රොටෙක්ෂන්ස් ගැන කතා කරද්දී ඇත්තට මේකේ ලොකුවට හොඳ මට්ටමක ප්‍රොටෙක්ෂන්ස් ඇත්තටම නැහැ. මොකද කිව්වොත් මෙන්න මේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ගොඩක්ම දුරකට ආරක්ෂා කරලා දීලා තියෙන ප්ලාස්ටික් වලින්. ඒ වගේම normal glass එකකින් තමයි ඒගොල්ලෝ මෙන්න මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එකත් ආරක්ෂා කරලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ ප්‍රයිස් එකත් එක්ක බලද්දී මේ ෆෝන් එකේ තියෙන ප්‍රොටෙක්ෂන්ස් නම් ඇත්තටම අඩුයි. මොකද සාමාන්‍ය මේ ප්‍රයිස් එකට මීට වැඩිය හොඳ ප්‍රොටෙක්ෂන්ස් දීලා තියෙන ෆෝන්ස් ඕන තරම් තියෙනවා. ඉතින් මේකේ ග්ලාස් එක උනත් බිම වැටුනොත් එහෙම ක්‍රැක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක්ම දුරකට වැඩි. ඉතින් ගොඩක් තැන්වල මේක සෙල් කරන්නේ ගොඩක් හොඳ ඩියුරබල් ස්මාර්ට් ෆෝන් එකක් කියලා. ඉතින් ඇත්තටම එච්චර ලොකු හොඳ ඩියුරබිලිටි එකක් මේ ස්මාර්ට් ෆෝන් එකේ නැහැ. ඉතින් අන්නේ කතාවට රැවටෙන්නේ නැතුව ඔයා මේ ෆෝන් එක ගන්නව නම් ගන්න ඕනේ. ඉතින් මේක ගත්තොත් අනිවාර්යයෙන්ම ටෙම්පර් ග්ලාස් එකක් වගේම බ්ලැක් කලර් එකක් දාගන්න. ඒ වගේම මේක ඔයාලා පරිස්සමට පාවිච්චි කරන්න සිද්ධ වෙයි. ඒ වගේ මේ ෆෝන් එකේදී අපිට IP65 වලින් dust and water resistant certificate එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එකෙන් කියන්නේ මේ ෆෝන් එක වතුර තුල දාලා පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් එළියෙන් ටිකක් වතුර චුට්ටක් ගෑවුනට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි අන්නේ සර්ටිෆිකේට් එකෙන් කියන්නේ. ඉතින් වැස් එකදී එකම පොඩක් ඔය වතුර චුට්ටක් එහුණාට ඒ වගේ දේවල් වලින් අපිට මේ ෆෝන් එක පරිස්සම් කරගන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් මේ ෆෝන් එක වතුර තුල දාලා පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඉතින් අන්න හින්දා මේ ෆෝන් එක ගත්තොත් එහෙම වතුරකට නම් දාගන්න එපා. මොකද ඔයාලට වොරන්ටිවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ තියෙන nano sim දෙකක් දාලා පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම side mounted fingerprint sensor එකකුත් මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ ඉන්නේ power button එකේමයි. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ දෙපිට ස්පීකර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්නේ එකේ ස්පීකර් එකයි. සාමාන්‍ය මේ ප්‍රයිස් එකට ගොඩක් ෆෝන් වල අපිට ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි අපිට මෙන්න මේ ෆෝන් එකේදී අඩුම ස්ටීරියෝ ස්පීකර්ස් වත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අලුතෙන් එන බජට් ෆෝන්ස් වලත් ගොඩක් දුරට ගොඩක් කම්පැනිස් වලින් එයාලා ස්ටීරියෝ ස්පීකර්ස් දීලා තමයි වන්නේ. හැබැයි අපිට මෙන්න මේ ෆෝන් එකේදී රුපියල් 60000කටත් ස්ටීරියෝ ස්පීකර්ස් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒකත් එයාටින් බැලුවොත් අඩුපාඩුවක් කියන්න පුළුවන් සහ අපිට පාඩුයි කියන්න පුළුවන්. ඉතින් ඕවරෝල් මේ ෆෝන් එකේ බොඩි එක සම්බන්ධව කතා කරද්දී ඇත්තටම කිව්වොත් මේ ෆෝන් එකේ රුපියල් 60000කට ගැලපෙන ප්‍රොටෙක්ෂන්ස් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම දැන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. මේකේ ඩිස්ප්ලේ එකට යාලා දීලා තියෙන්නේ අංගල් 7.7ක TFT LCD ඩිස්ප්ලේ පැනල් එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ පිට 120 Hz වලින් රිෆ්‍රෙෂ් රේට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ තියෙන HD+ resolution එකක්. ඒ වගේම 361ක PPI density එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඩිස්ප්ලේ එක සම්බන්ධව කතා කරොත් එහෙම මේ ඩිස්ප්ලේ එකක් තියෙන සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ ගොඩාක්ම හොඳ quality ඩිස්ප්ලේ එකක් කියන්න අමාරුයි. මොකද මේකේ තියෙන්නේ TFT LCD පැනල් එකක් හින්දා. හැබැයි ඩිස්ප්ලේ සයිස් එක නම් වැඩි. ඒ වගේම 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන හින්දා අපිට ස්මූත්ලි මෙන්න මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේකේ ලොකු අඩුව තියෙන්නේ මේකේ තියෙන්නේ HD+ resolution එකක්. සාමාන්‍ය මේ ප්‍රයිස් එකට අඩුම full HD වත් දෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන්නේ HD+ resolution එකක්. සහ මේකේ 261ක PPI density එකක් තියෙන්නේ. ඉතින් ඒකත් ටිකක් මදි වගේ තමයි දැනෙන්නේ. සාමාන්‍යයෙන් මේකේ අපිට ගොඩාක්ම හොඳ මට්ටමක details බලා ගන්න අමාරුයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේදී. ඉතින් ඇත්තටම price to worth ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකට දීලා නැහැ. average මට්ටමේ සාමාන්‍ය පාවිච්චියට ගැලපෙන ඩිස්ප්ලේ එකක් තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේදී බලා ගන්නත් පුළුවන් වෙන්නේ. ඉතින් 60000ට මිඩියම් ඩිස්ප්ලේ quality තියෙන ස්මාර්ට්ෆෝන්ස් ඕන තරම් තියෙනවා මාකට් එකේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එකත් ඕකේ. හැබැයි price to worth බලද්දී නම් මේක ලොකුවට වටින්නේ නැහැ. හැබැයි ඉතින් මොකක් හරි දෙයක් සිද්ධ වෙලා ඩිස්ප්ලේ එක රීප්ලේස් කරන්න උනොත් එහෙම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ cost එක නම් අඩුයි. මොකද ඩිස්ප්ලේ එකේ ලොකු quality එකක් නැති හින්දා. ඉතින් අන්නේ පැත්තෙන් උත් පොඩි වාසියක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ platform එක සම්බන්ධව කතා කරද්දී මේකේ තියෙන්නේ Android 15. ඒ වගේම තමයි යාළගේ Magic OS 9 කියන version එකත් මේ ෆෝන් එකේ රන් වෙනවා. ඉතින් අප්ඩේට් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් Android 16 හෝ 17 වෙනකම් මේ ෆෝන් එකට අප්ඩේට් හම්බෙන්න පුළුවන්. හැබැයි ඒක මට 100%ක් ෂුවර් කරන්න බෑ. හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ කිසිම තැනක කියලා නැහැ මේකට අප්ඩේට්ස් දෙනවා කියලා. ගොඩක් දුරට 16 හෝ 17 වෙනකම් මේ ෆෝන් එකේදී අප්ඩේට්ස් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම Qualcomm Snapdragon 685 කියන 6nm chipset එකත් මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සාමාන්‍ය mid range කියන chipset එකක්. ඉතින් මේකේ performance සම්බන්ධව කතා කරොත් එහෙම අපිට basic tasks ඒ වගේම social media වගේ වැඩ කරගන්න මේ ෆෝන් එකේ තියෙන performance ඇත්තටම ප්‍රමාණවත්. අපිට basic tasks ටික කරගන්න, ඒ
වගේම සෝෂල් මීඩියා පාවිච්චි කරන්න, ඒ වගේම කැෂුවල් ගේම්ස් වගේ ප්ලේ කරන්න නම් මේ ෆෝන් එකේ තියෙන performance ඇත්තටම ප්‍රමාණවත්. ඉතින් මේකේ app opening speed එකම සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේකේ moderate games සම්බන්ධයෙන් කතා කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ඒ වගේ ගේම් එක මේ ෆෝන් එකේදී medium settings වලින් ගොඩක් හොඳ මට්ටමකින් ප්ලේ කරගන්න පුළුවන් වෙනවා ලොකු issue එකක් නැතුව. ඉතින් අපිට මේකේ 100% complete gaming experience එකක් ගන්න නම් බෑ. හැබැයි අපිට අමතක් දුරකට මේ ෆෝන් එකේදී gaming පැත්තෙනුත් පොඩි experience එකක් ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මේකේ chipset එක නම් ඇත්තටම ගොඩක් හොඳයි කියන්න පුළුවන්. මේ price range එකට ගැලපෙන විදිහට ඒගොල්ලෝ අන්න ඒක නම් දීලා තියෙනවා. ඒ වගේම මේකේ අපිට octa core CPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම Adreno 610 කියන GPU එකත් මෙන්න මේ ෆෝන් එකේදී බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක RAM එක සම්බන්ධව කතා කරොත් එහෙම මේකේ version කිහිපයක්ම එනවා. එකක් 6GB RAM එකක් එක්ක 128GB යන version එක. ඒ වගේම 8GB RAM එකක් එක්ක 128GB යන version එක. ඒ වගේම 8GB RAM එකක් එක්ක 256GB යන version එක. ඒ වගේම 8GB RAM එකක් එක්ක 512GB යන version එක. ඉතින් මෙන්න මේ version කිහිපෙන් වලට කැමති version එකකින් මෙන්න මේ ෆෝන් එක ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ price එක වෙනස් වෙන්න පුළුවන්. ඔයා ගන්න යන RAM version එක මතත්. ඒ වගේම අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන කැමරා එක සම්බන්ධව. ඉතින් ඇත්තට මේ ෆෝන් එකේ කැමරා ලෙන්ස් 4ක් තියෙනවා වගේ පේනුනට ඇත්තට මේ ෆෝන් එකේ තියෙන කැමරා දෙකයි. මෙතින්දී එකක් එන්නේ මෙගාපික්සල් 108ක මේන් කැමරා එකක් එනවා. මේකේ PD auto focus තියෙනවා. ඒ වගේ මේ ෆෝන් එකේ තවත් ලෙන්ස් එකක් එනවා. ඒ තමයි මෙන්න මේ මේන් කැමරා එකට සපෝට් එකක් විදිහට එන ලෙන්ස් එක. ඉතින් හරියටම බලුවොත් මේ ෆෝන් එකේ වැඩකට ගැලපුණා කැමරා වලට තියෙන එක කැමරා එකයි. මේකේ මැක්‍රෝ කැමරා එකක්වත් අල්ට්‍රා වයිඩ් කැමරා එකක්වත් එන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි පාඩුයි. ඉතින් මේ ෆෝන් එකේ ෆොටෝස් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම සාමාන්‍ය හොඳ ලයිට් කන්ඩිෂන් එකක් තියෙනවා නම් natural colors වලින් decent contrast එකකින් ඒ වගේ ගොඩක් හොඳ dynamic range එකකින් මෙන්න මේ ෆෝන් එකේදී ෆොටෝස් කැප්චර් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේකෙන් අපිට 2x සහ 3x දක්වා zoom කරලා quality drop නොවි ෆොටෝස් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ digital zoom පාවිච්චි කරලා මේක optical zoom එහෙම නැහැ. මොකද මේකේ ටෙලිෆෝන් ලෙන්ස් එකක්වත් එන්නේ නැති හින්දා. ඉතින් මෙගාපික්සල් 108ක් කෙන හින්දා මේකෙන් ගන්න ෆොටෝස් වල පොඩ්ඩක් details හොඳ මට්ටමක තියෙන්න පුළුවන්. ඉතින් එදිනදා පාවිච්චියට ගොඩක් හොඳ මට්ටමක ෆොටෝස් මෙන්න මේ ෆෝන් එකකින් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ කැමරා එකත් ලොකු quality කැමරා එකක් නෙමෙයි. average මට්ටමේ සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් කැමරා එකක් තමයි මෙන්න මේ ෆෝන් එකේ තිබෙන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ ෆෝන් එකෙන් 1080p 30fps වලින් තමයි වීඩියෝස් වලත් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝස් වල ලොකු ස්ටේබල් ගතියක්වත් ලොකු quality එකක්වත් ඇත්තටම නැහැ. සාමාන්‍ය 60000ට නම් ඇත්තටම ඒක නම් ලොකු පාඩුවක්. මොකද 4K රෙකෝඩින් පවා දෙන ෆෝන්ස් තියෙනවා 60000ට. ඉතින් ඔයා මෙන්න මේ ප්‍රයිස් එකට මෙන්න මේ ෆෝන් එක ගන්න කැමරා එකෙන් ફોකස් කරලා නම් එහෙම කිසිම වෙලාවක මෙන්න මේ ෆෝන් එක ගන්න යන්න එපා. ඉතින් අන්නේ ගන්න වාට මෙන්න මේ ෆෝන් එක ගන්න ඔයාට මීට වඩා කැමරා quality එකක් සහ වීඩියෝ quality එකක් තියෙන ෆෝන්ස් ඕන තරම් මාකට් එකේ ගන්න පුළුවන්. ඉතින් මම ෆෝන්ස් කීපයක් මතක් කරන්නම්. එකක් Google Pixel 6 එක, ඒ වගේම iPhone XS එක, ඒ වගේම Redmi Note 14 එක, ඒ වගේම Samsung Galaxy A16 එක, ඒ වගේම Infinix Hot 60i කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් ඔයා කැමරා එක ફોකස් කරනවා නම් එහෙම පොඩක් මම මේ කීප ෆෝන්ස් කියලා බලන්න. ඒ වගේ ඇත්තටම කැමරා quality එක තියෙන මීට වඩා ගොඩක් හොඳට. ඉතින් ඇත්තටම රුපියල් 60000කට නම් මේ ෆෝන් එකේ තියෙන කැමරා quality එක සහ වීඩියෝ quality එක නම් ඇත්තටම මදි. ඒ වගේ මේ ෆෝන් එකේ selfie කැමරා සම්බන්ධයෙන් කතා කරද්දි මේ ෆෝන් එකේ තියෙන්නේ මෙගාපික්සල් 8ක් කැමරා එකක්. ඉතින් අපිට මෙන්න මේ කැමරා එකනොත් වීඩියෝස් ගන්න පුළුවන් වෙන්නේ 1080p 30fps වලින්. ඉතින් selfie කැමරා එකේ තියෙන්නේ average මට්ටමක quality එකක්. ඒ වගේම selfie කැමරා එකේ තියෙන වීඩියෝ resolution එකත් ඇත්තටම මදි. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක සම්බන්ධයෙන් කතා කරද්දි මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මිලියම්පියර් 6500ක ලොකු බැටරි එකක්. ඉතින් මේකේ බැටරි capacity එක නම් ඒකල ගොඩක් හොඳ level එකකින් දීලා තියෙනවා. සා මේ ෆෝන් එකේ අපිට 35W වලින් wired charging speed එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය මෙන්න මේ ස්පීඩ් එක අපිට මේ ෆෝන් එක පැය එකමාරකදී වගේ 100% full charge කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ටයිම් එක පොඩ්ඩක් එහා මෙහා වෙන්නත් පුළුවන්. ඉතින් ඇත්තට මේකේ බැටරි එක නම් සෑහෙන්න හොඳයි. මොකද අපිට මේ ෆෝන් එකේ බැටරි එක normal use කරනවා නම් එහෙම සාමාන්‍ය දවස් එකමාරක් වගේ වුණත් තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් දවස් එකමාරක් නැති වුණත් ඔයාලට එක charge එකකින් දවසක් අනිවාර්යයෙන්ම මැද ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලොකු usage එකක් තියෙනවා නම් මේ ෆෝන් එක ගත්ත කිසිම අවුලක් නැහැ. ඔයාලට ගොඩක් හොඳ මට්ටමකින් මේක ගොඩක් වෙලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ මොනවද අඩු වුණත් බැටරි එක නම් ඒක ගොඩක් හොඳට වැඩි කරලා දීලා තියෙනවා. සහ මේ ෆෝන් එකේ මම කලින් කියපු chipset එක තියෙන හින්දා ගොඩක් හොඳ මට්ටමක battery optimization එකකුත් බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපිට මේ ෆෝන් එකේ බැටරි එක සෑහෙන ඉතුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේ port එක බලා ගන්න පුළුවන් වෙන්නේ USB type C විදියට. සහ මේ ෆෝන් එකේදී OTG support එකත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න එකකින් වෙන්නේ OTG cable එක පාවිච්චි කරලා අපිට මේ ෆෝන් එකට mouse එකක්, keyboard එකක්, pen එකක්, hard එකක් මෙන්න මේ වගේ USB එකකින් කරා connect කරන්න පුළුවන් device කීපයක්ම අපිට මේ ෆෝන් එකට plug කරලා පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට ඔයාලට OTG cable එකක් ඕනේ. ඉතින් ඔයාලට OTG cable එකක් ඕන නම් එහෙම මම මේ වීඩියෝ එකේ පාඩ description එකේ link එකක් දාලා ඇති. ඔයාලට ඒකත් බලලා order කිරීමේ හැකියාව තියෙනවා AliExpress එකෙන් හෝ Daraz එකෙන්. ඉතින් ඔන්න අද අපි මේ වීඩියෝ එකේ කතා කරේ Honor X7D කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධව හොඳ මට්ටමක අදහසක් ඇවිල්ලා ඇති කියලා. ඉතින් ඇත්තට මගේ මතයට අනුව නම් මේක රුපියල් 60000කට ගන්න එක ඇත්තටම පාඩුයි. මොකද ඔයාලට මේ price එකට මේ වීඩියෝ ගොඩක් හොඳ ෆෝන්ස් ගන්න පුළුවන්. ඉතින් සමහර ෆෝන් වලට ගන්න වෙන්නේ use විදිහට second hand market එකෙන්. සමහරක් ඒවා නම් ඔයාලට brand newම ගන්න පුළුවන් වෙනවා. මේ ෆෝන් එකේ price to worth විදිහට මම දැක්කේ එකම එක පැති දෙකයි. එකක් මේ ෆෝන් එකේ performance, අනිත් එක තමයි මේ ෆෝන් එකේ තියෙන බැටරි එක. ඉතින් අනිත් දේවල් නම් ඇත්තටම මේ price එකට ගැලපෙන විදිහට නෙමෙයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මම මේ මතක් කර ෆෝන්ස් වල වීඩියෝස් මීට කලින් කළා තියෙනවා channel එකේ. ඔයාලට ඕන ඒවා බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් description
එකට පල්ලෙන් චෙක් කරන්න මම වීඩියෝස් කාඩ් විදිහට දාලා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකට පල්ලෙන්. ඉතින් ඔයාලට කැමති නම් ඒවත් බලලා ඒ ෆෝන් සම්බන්ධව ඔයාලට අදහසක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මොකද හිතන්නේ ඔයා මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව පල්ලෙන් කමෙන්ට් එකක් දාලා කියන අමතක කරන්න එපා. සමහරක් කරවා මේ ෆෝන් එක දැනවත් පාවිච්චි කරනවත් පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධව තියෙන එක්ස්පීරියන්ස් මොනවද කියනත් අමතක කරන්නත් එපා. සහ ඔයාගේ ඔපිනියන්ස් මොනවද කියනත් අමතක කරන්නත් එපා. ඒ වගේම මෙන්න මේ ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක්ට හෝ මේ සම්බන්ධව දැනුවත් වෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අන්නට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක වීඩියෝ බලන්නේ පළවෙනි පාඩම් නම් එහෙම අපේ channel එක දාලා කරන්න මේ වගේම ෆෝන්ස් වලට සම්බන්ධ වීඩියෝස්. ඒ කියන්නේ මේකේ ලංකාවේ ගන්න පුළුවන් ෆෝන්ස් ගැන, ඒ වගේම Apple ෆෝන්ස් ගැන, අලුතෙන් රිලීස් වෙන ස්මාර්ට් ෆෝන්ස් ගැන, ස්මාර්ට්ෆෝන් ඇසසරිස් ගැන, මේ වගේ ස්මාර්ට් ෆෝන්ස් වලටම සම්බන්ධ වීඩියෝස් වලට අපේ channel එකේදී බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් අද කියන අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම්, වැදගත් වුණා කියලා හිතෙනවා නම්, වටිනවා කියලා හිතෙනවා නම් අපිට ගන්න පොඩි සපෝට් එකක් විදියට channel එක subscribe කරලා සපෝට් එකක් දෙන්නත් අමතක කරන්නත් එපා. එහෙනම් අපි වගේ තාත් වීඩියෝ එකකින් මම මෙතකන් ඔයාලට සුබම සුබ දවසක්.